අප සතු ඇති නිර්මාණශීලීත්වය ව්‍යවසායකත්ව මනසින් නිවැරදිව හඳුනාගන්නේ නම් නොසිතන තරමේ වේගයකින් රට ඉදිරියට ගෙන යා හැකි බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා. කොළඹ අද පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන සංගමය සහ ඉන්ඩස්ට්‍රියල් එඩියුකේෂන් කැම්පස් ඒකාබද්ධව සිදු කරන ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු කණ්ඩෑම සඳහා සාතික පත්‍ර ප්‍රදානය කිරීම කොළඹ බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතායි. මෙහිදී ඩිප්ලෝමාධාරීන්ට සාතික පත්‍ර ප්‍රදානය සිදු කෙරුණේ දිලිත් ජයවීර මහතා අතින්. මේ වෘත්තීය මාර්ගෝපදේශක සංකල්පය අත්‍යවශ්‍යයි රටක් ඉස්සරහට යන්නට. අද මා හඳුන්වා දීමේදී කිව්වෙත් ව්‍යවසායකයෙක් කියලා. මම කැමති වචනයක දැන් ඔබට පේනවා ව්‍යවසායකත්වයේ වචනේ සෑහෙන දුර ගිහිල්ලා කියලා. අර වත්කම් බැරකම් ප්‍රකාශන වලින් අපිට දැන් තේරෙනවා ව්‍යවසායකත්වයේ ගිය දුර. ඉතින් අපි සියලු දෙනාම ව්‍යවසායකයෝ මල්ලි කියන පත්තමට දැන් රට ඇවිල්ලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. අපි කිසි කෙනෙක් කැමති නැහැ. අපි මේ බංකොලොත් වෙච්ච රටක ඉන්න, දුගී රටක ඉන්න, දියුණු වෙමින් පවතින රටක ඉන්න අපි කවුරුත් කැමති නැහැ. හැබැයි අපි කාටත් බැරි වෙලා තියෙනවා ඒ දියුණු ශ්‍රී ලංකාව බිහි කර ගැනීම සඳහා නිශ්චිත ගමනක යන්නට. අපේම දැනුම් පද්ධතියක් තුළ වර්ධනය කරගත්ත ශ්‍රේෂ්ඨ ජාතියක්. හැබැයි අපිට මේ දැනුමෙන් නිවැරදි ප්‍රයෝජනය ගන්නට බැරි වෙලා තියෙන්නේ අපේ ආකල්පමය දුර්වලතාවය නිසා. මොකද්ද මේ දුර්වලතාවය? මේ දුර්වලතාවය තමයි අපි අපේ විභවයන් හඳුනාගෙන නැහැ. අපේ